හරි අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා මායා ටෙක්නික් YouTube channel එකට. අද අපි බලමු iPhone mobile එකකින් කොහොමද 1xbet app එක download කරන්න කියලා. මේක Android mobile එකකින් කරනා වගේ පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට පොඩි step ගණනාවක් තියෙනවා. ඒ ටික අපි හරියටම කරලා හරියටම අපි අපේ iPhone එකට 1xbet app එක download කරගමු. හරි මුලින්ම අපි මෙතන App Store එකට යන්න. ගිහිල්ලා ඔයාලා සර්ච් කරලා බලන්න ඔයාගේ 1xbet app එක තියෙනවද කියලා. හරි අපි මේ විදිහටම ඩිරෙක්ට්ම Play Store එකෙන් ගත්තොත් 1xbet app එක නැහැ. අපිට කරන්න තියෙන්නේ මෙතන දකුණු පැත්තේ උඩම තියෙන අපේ profile icon එක. ඒක උඩ touch කරන්න. මෙතනින් පොඩි දේවල් ටිකක් තියෙනවා settings වෙනස් කරගන්න. ඒක වෙනස් කරලා අපි app එක download කරමු. හරි මේ විදිහට load වෙනවා. හරි මුලින්ම අපි මෙතනින් අපේ country එක change කරන්න ඕන. හරි මෙතන මේ මගේ තියෙන ශ්‍රී ලංකා කියලා. එතන touch කරාම අපි මෙතනට දාගන්න ඕනේ කොලොම්බියා කියන එක. හරි මේ විදිහට load වෙනවා. මෙතන උඩින් ඔයාලා search කරන්න කොලොම්බියා COLO හරි මේ තියෙන කොලොම්බියා. කොලොම්බියා කෙනෙකුට select කරලා මෙතන continue දෙන්න. ඊට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙනවා agree වෙන්න. හරි මෙතනත් ඊළඟට තියෙනවා අපේ කාඩ් ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් කියන විස්තර ටිකක් තියෙන. එතන නන් කියන එකට ඔයාලා ටච් කරන්න. මුලින් වෙනවා ස්ට්‍රීට් කියන එක. ඒක උඩට ඔයාලා ටයිප් කරගන්න CARRERA. හරි මේව ප්‍රොනවුන්ස් කරන්න යන්න එපා. මේ විදිහටම ඔයාලා ටයිප් කරගන්න. මෙතන පෝස්ට් කෝඩ් කියන එකට 23.201. හරි ඊළඟට මෙතන සිටි කියන එකට MOMIL. මේ ඩිපාර්ට්මන්ට් කියන එකට ඔතන අර ඉරි දෙක උඩ ටච් කරාම සිලෙක්ට් කරන්න එන්නේ යටට ගිහිල්ලා මෙන්න මේක. හරි ඊළඟට තියෙනවා මොබයිල් නම්බර් එකක් දාගන්න. ඒකට ඔයාලා දාගන්න 057යි 233යි 450යි 86යි 96. හරි මේ ටික මේ විදියටම ෆිල් කරගෙන දකුණු පැත්තේ උඩම තියෙනවා done කියලා. අන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. හරි මේ විදියට load වෙනවා. හරි මෙතනත් ආයෙ done කියන එක උඩ ටච් කරාට පස්සේ හරි අපි දැන් බලමු අපේ App Store එකේ 1xbet app එක පෙන්නනවද කියලා. ඔයාලට පේනවා App Store එකේ 1xbet app එක download කරන්න තියෙනවා. මෙතන තියෙන දෙවෙනියට තියෙන්නේ මෙන්න මෙතන get කියන එක උඩ ටච් කරන්න. හරි මෙතන get කියන එක උඩ ටච් කරන්න. හරි face ID එක දුන්නා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ මොබයිල් එකට 1xbet app එක download වෙනවා. මොබයිල් එකට දැන් 1xbet app එක download වෙලා තියෙන්නේ. හරි අපි open කරගෙන account එක create කරන වැඩේ දක්වා වැඩ ටික කරමු. හරි මේ විදියට app එක open වෙනවා. හරි මෙතනින් ඔයාලට පුළුවන් account එකක් තියෙන කෙනෙක් නම් මේ login කියන option එකෙන් log වෙන්න පුළුවන්. නමුත් අපි account එකක් create කරන එක තමයි දැන් කරන්නේ. ඒ නිසා මෙතන registration කියන එක උඩ touch කරන්න. හරි මෙතනින් අපිට option 4ක් දීලා තියෙනවා account එකක් create කරන්න. නමුත් අපි මෙතනින් one click කියන option එකෙන් account එකක් create කරගමු. මෙතනින් ඔයාලට මුලින්ම country එක ශ්‍රී ලංකා suggest වෙනවා. currency එක ශ්‍රී ලංකා rupees හරි promo code කියන එකට දිල්ෂාන් 97 මෙන්න මේ විදියටම පළවෙනි D අකුර capital ඊටු ටික මේ විදියටම හරියටම type කරගන්න ඔයාගේ first deposit එක double වෙලා bonus එකක් විදියට ඔයාලට හම්බ වෙනවා. හරි ඊළඟට මෙන්න මෙතන මේ tick එක දාලා register වෙන්න.
හරි මෙන්න මෙතන මෙන්න යට ඊතලෙන් අල්ලලා මේ බෝලේ හරියටම මෙතන සෙන්ටර් කරන්න තියෙන්නේ. හරි මෙතන සක්සස් කියලා වැටලා අපේ account එක create කරන වැඩේ දැන් okay. හරි. මෙතන අපිට එනවා ඔයාගේ user name එක password එක. ඔයාලට පුළුවන් මේක copy කරලා තියාගන්න පුළුවන්, share කරලා වෙන තැනක තියාගන්න පුළුවන්. නැත්නම් හොඳම දේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ගැලරි එකේ තියාගන්න. හරි ඊළඟට මේ next කියන බටන් එක උඩ ටච් කරන්න. හරි already ඔයාගේ account එක දැන් create වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට අපේ personal profile එක නිවැරදිව fill කරගන්න. මේ menu කියන එක උඩ ටච් කරන්න. හරි ඔයාලට පෙන්නනවා ඔයාගේ user ID එක දකුණු පැත්තේ උඩම පෙන්නනවා. එතනට යටින් personal profile කියලා එක පෙන්නනවා. ඒක උඩ ටච් කරා. හරි මුලින්ම ඔයාට තියෙන්නේ ඔයාගේ විස්තර ටික දාලා account එක create කරන්න. ඒ නිසා ඔයා මුලින්ම මෙතන පැන්සලක් තියෙන enter details කියලා ඒක උඩ touch කරන්න. හරි මුලින්ම ඔයාගේ වාසගම අහනවා, first name එක අහනවා, විස්තර ටිකක් අහනවා. මේ ටික fill කරගන්න තියෙන්නේ. හරි මම surname එකට දෙනවා දිල්ෂාන්. first name එක රවිදු. ඔයාගේ details ටික හරියට fill කරගන්න. හරි ඊට යට එකට ඕනේ නැහැ date of birth කියන එකට ඔයාගේ birthday එක දෙන්න. හරි මම 97 සැප්තැම්බර් 3. හරි ඔයාගේ විස්තර ටික ඔයා හරියට දෙන්න. apply කියන එක දෙන්න. place of birth කියන එක මම දෙන්නේ දෙනියාය. ඔයා ඉපදිච්ච තැන ඔයා දෙන්න. හරි ඊළඟට අහනවා region එක. අපි මම දෙන්නේ Southern Province. ඊළඟට city එක. මගේ city එක දෙනියාය. මම දෙනියාය කියලා දෙනවා. හරි ඊළඟට අහන්නේ අපේ document කියන්නේ අපේ NIC එක, driving license එක, passport එක. අපිට මේ තුනෙන් එකක් මේ document type කියන එකට දෙන්න පුළුවන්. හරි අපි දෙනවා මම දෙන්නේ මගේ NIC එක තමයි. ඔයාගේ ළඟ තියෙන passport එක නම් driving license එක නම් ඒ තුනෙන් කැමති එකක් ඔයාට දෙන්න පුළුවන්. හරි මම දෙන්නේ මෙතන NIC කියන එක. හරි ඊළඟට දෙවෙනිට තියෙන කෝනේ නැහැ. number කියන එකට ඔයාගේ national ID එකේ number එක දෙන්න. හරි මගේ එක මම දෙනවා. හරි ඊළඟට date of issue. ඔයාගේ national ID එක issue කරපු date එක දෙන්න. හරි මගේ එක තියෙන්නේ 2013 ඔක්තෝබර් 29 හරියට date එක දීලා apply කරන්න. ඊළඟට issue by කියන එකට ඔයාලා දෙන්න ශ්‍රී ලංකා government. ඊළඟට විස්තර ටික හරියටම දාලා නම් ඔයාලා මෙතන මේ save කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඔයාගේ personal profile එක දැන් නිවැරදිව create වෙලා තියෙන්නේ. මෙතන okay දීලා වැඩේ ඉවර කරගන්න පුළුවන්. හරි ඔයාගේ personal profile එක okay. හරි අපි දැන් යමු අපේ mobile number එක add කරන්න. හරි මෙතන දකුණු පැත්තේ උඩම තියෙනවා settings icon එක. හරි ඒක උඩ touch කරලා ඔයාලට මේ security setting කියන එක උඩ touch කරන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මෙතන mobile number කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාගේ mobile number එක ඔයාගේ 1xbet account එකට link කරන්න පුළුවන්. හරි මෙතන දකුණු පැත්තේ තියෙන ඊතලයේ උඩ touch කරන්න. හරි මෙතන ඔයාගේ mobile number එක දාලා හරි මගේ example එකක් විදියට මගේ mobile number එක බිංදුව නැතුව ගහන්න ඕනේ 74යි 37යි 262 දීලා මේ link කියන එක උඩ touch කරන්න. හරි එතකොට ඔයාගේ mobile එකට code එකක් එනවා. ඒ code එක දුන්නට පස්සේ ඔයාලගේ mobile number එක ඔයාගේ 1xbet account එකට link වෙලා තියෙන්නේ. හරි. ඔයාලත් මේ විදියට link කරගන්න. හරි ඊළඟට තියෙන්නේ security caption එකක් දෙන්න. ඒකට මෙන්න මෙතන දකුණු පැත්තේ ඊතලයේ උඩ touch කරන්න. හරි මෙතනින් ඔයාලට select කරන්න පුළුවන්. හරි මෙතනින් ඔයාලට කැමති එකක් select කරස එකක් දෙන්න තමයි තියෙන්නේ. your favorite team කියන එක මම දෙනවා. එතනට දෙනවා මම ශ්‍රී ලංකා
ක්‍රිකට් ටීම්. හරි දීලා සේව් කරගන්න. ඊට පස්සේ මේ යටම තියෙන ටික් එක ඔන් කරලා ඔයාගේ සිකියුරිටි සෙටින්ග් දැනට සාමාන්‍ය ඔයාගේ account එක හොඳ තත්යකට ක්‍රියේට් කරගෙන තියෙන්නේ. හරි. already ඔයාගේ account එකේ personal profile එක ඕකේ, number එක link කරා, ඒ ටික ඔක්කොම හරි. ඔයාගේ account එක දැන් ඔයාට play කරන්න පුළුවන්, games play කරන්න පුළුවන් තත්යකට ක්‍රියේට් කරලා තියෙන්නේ. හරි. ඔයාට ඊළඟට තියෙන්නේ deposit එකක් දාගන්න එක. මම අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද deposit එකක් කරන්න කියලා ඔයාට කියලා දෙනවා. පුළුවන් මම දෙන මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා විනාඩියක් වගේ ඇතුළත ඩිපෝසිට් එකක් කරගන්න. හරි මම නම්බර් එක කියන්නම් 0.74යි 37යි 200යි 62 මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාගේ ඩිපෝසිට් එක වගේම withdrawal එකත් විනාඩියක් වගේ ඇතුළත කරගන්න පුළුවන්. හරි අදට අපි වීඩියෝ එකෙන් සමුගන්නවා. ඊළඟ වීඩියෝ එක කොහොමද ඩිපෝසිට් එකක් කරන්න කියන එක හරියටම කියලා දෙන්නම්. අදට වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.